ආරම්භ වන්නේ ඔබ කරන සෑදීමත් සමගයි. ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් අපට දායාද කොට ගියා වූ ආගතම උපකරණ අනුවත් ඓතිහාසික මානවයාගේ ජන ජීවිතය අනුවත් සමකාලීන ප්‍රේක්ෂකයන්ගේ අභියෝග අනුවත් අපට සාගත හැකි ඉතාමත් ආදිකාලීන උපකරණ මොනවාද? මානව පරිණාමය මාක්ස්වාදී දෘෂ්ටියකින් විග්‍රහ කළ ෆ්‍රෙඩරික් එන්ගල්ස් තම ලිපියක ශ්‍රමය සහ නිෂ්පාදන උපකරණ අතර ඇති සම්බන්ධතාවය මෙලෙස සඳහන් කරනවා. ඉතින් මේ අනුව අපට පැහැදිලි වන්නේ ශ්‍රමය සහ නිෂ්පාදන ඒවායේ නියමානුසයෙන් ක්‍රියාත්මක වන්නේ ඒ සඳහා උපකරණ භාවිතය ඇරඹීම සමගයි. ඉතින් තාක්ෂණය අපට හමු වන්නේ මෙන්න මේ කියන සංස්ථානීය තුළයි. එසේනම් විද්‍යාවේ ශරීරයේ බඳ වූ තාක්ෂණයේ සොඳුරු ප්‍රතිකට යන මාතෘකාවට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට අවසරයි. අපක්ෂපාතී ගරු විනිශ්චය මණ්ඩලයෙන්ුත් මාධ්‍යාපර කතිකලෝලී ඔබ සියලු දෙනාගෙනුත් සයිලම කියනවා නම් තාක්ෂණය යනුවෙන් හඳුන්වන්නේ විද්‍යාත්මක දැනුම ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සඳහා විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමයි. මේ කියන තාක්ෂණය විද්‍යාවේ ශරීරය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මානව වර්ගයාගේ ආරම්භයත් සමගම ඉතාමත් ප්‍රාථමික තාක්ෂණයෙන් යුක්ත වූ සරල සහ ප්‍රාථමික භාණ්ඩ නිපදවීමට ඓතිහාසික මානවයා කටයුතු කරනවා. ඉතින් එලෙස ප්‍රාථමික මට්ටමින් ආරම්භ වූ තාක්ෂණය මානව සමාජයේ සංවර්ධනයත් සමගින් විවිධ දැනුම නව අත්දැකීම් එකතු කරගනිමින් සමාජ ක්‍රමයට විවිධ පිරි පනිමින් වර්තමානය වන විට අතිශය දියුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. ඉතින් ඕනෑම දෙයකට අතුරු පැතිකඩක් වගේම සොඳුරු පැතිකඩකුත් තියෙනවා. තාක්ෂණයේ සොඳුරු පැතිකඩ ගත්තාම එය බොහෝ ක්ෂේත්‍රවලට ධනාත්මක ලෙස බලපෑම් වෙන්න කරනවා. වර්තමානයේදී තාක්ෂණය යොදාගෙන ඉගෙනුම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට හැකියාවක් තිබෙනවා. තාක්ෂණය හරහා විවිධ පුහුණු පාඨමාලාවලට සහභාගී වීමට අන්තර්ජාලය ඔස්සේ ශ්‍රේෂ්ඨවම විවිධ පාඩම් හැදෑරීමට අද වර්තමානයේ සිසුන්ට ඉගෙනුම් අවස්ථා නිර්මාණය කර දී තිබෙනවා. එසේම රැකියා ක්ෂේත්‍රය ගත්තාම එහි විවිධ ප්‍රතිලාභ ප්‍රයෝජන වාසි රැසක් ලබා ගැනීමට මේ කියන තාක්ෂණය ඉවහල් වෙනවා. නවීන තාක්ෂණයත් සමගින් වර්තමාන සංනිවේදනය ඉතාමත් දියුණු මට්ටමක රඳා පවතිනවා. වර්තමානයේ දුර නොතකා වීඩියෝ ඇමතුමක් සාමාන්‍ය ඇමතුමක් එහෙමත් නැත්නම් කෙටි පණිවිඩයක් මගින් වෙබ් අඩවි සමාජ මාධ්‍ය ජාලා හරහා ඕනෑම අයෙකු සම්බන්ධ කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එසේම එපමණක්ම නොවේ පෘථිවියෙන් බැහැරව වෙනත් ග්‍රහලෝකවල ජීවීන් සමග තොරතුරු හුවමාරු කර ගැනීමට හැකිවන්නේ කෙසේද යන්න පිළිබඳව වර්තමාන සංවේදන විද්‍යාඥයන් ගවේෂණය කරනවා. එසේම මානව සම්පත් කළමනාකරණය කර ගැනීමට සහ ඒවා වැඩි දියුණු කර ගැනීමට මේ කියන තාක්ෂණය අපට උපකාරී වෙනවා. එපමණක්ම නොවේ දැනුම හා සතුට ලබා ගැනීමට, ප්‍රවෘත්ති ලබා ගැනීමට, තොරතුරු ගබඩා කිරීමට, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට උපකාර කිරීම වැනි කාර්යයන්ට තාක්ෂණය ධනාත්මකව බලපෑම් වෙන්න කරනවා. සරලවම කියනවා නම් වර්තමාන මිනිසාගේ සෑම කාර්යයක් සඳහාම තාක්ෂණය අත්‍යවශ්‍ය වී තිබෙනවා. ඉතින් මේ කියන ආකාරයට තාක්ෂණය විවිධ සමාජ ස්තර නියෝජනය කරමින් විවිධ ජනයාගේ අවශ්‍යතා සපුරාලීමට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එසේනම් වර්තමාන පරපුර වන අපේ සමාජයේ ප්‍රගතිය සඳහා පමණක්ම මේ කියන තාක්ෂණය යොදාගෙන ඒ තුළින් යහපත් අනාගත ලබා පිළිකරමු කියමින් මගේ කතාව අවසන් කරනවා. අසා සිට ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි.